hello Dell laptop computer එකක් මේක වෙනස්ම විදිහේ repair එකක් මේකේ තියෙන ටිකක් කලාතුරකින් එන error එකක් issue එකක්. ඔයාලට පේනවා අපි charge එක plug කරලා තියෙන charging LED එක එක දිගට blink වෙනවා. මේ blink වෙන එක error code එකක් මේකේ එන්නේ. error code එකෙන් අපිට හැම වෙලේම සාර්ථකව නිගමනයක් කරන්න අමාරුයි error එක මොකක්ද කියලා. නමුත් මෙතනදී මේකේ board එකේ failure එකක් තමයි තියෙන්නේ. බෝඩ් එකේ යම් කොටසක් මේකේ ඔන් එකේ තියෙන නමුත් ලැප් එක හරියාකාරව ක්‍රියාත්මක වෙලා ඩිස්ප්ලේ වෙන මට්ටමට එන්නේ නැහැ. මේක කස්ටමර් කීප විදිහට මේක ෆයිල්ස් එකක් කොපි වෙන්න දාලා තියෙනකොට එහෙමම ඩිස්ප්ලේ එක බ්ලැන්ක් වෙලා තමයි මේ විදිහට උණයි කිව්වේ ඕෆ් කරගන්නත් බෑ මේ ලැප් එක. ඒ කියන්නේ මේක අපි බැටරි එකේ පවර් එක තියෙනවා නම් අපි මේක පවර් බටන් එක ප්‍රෙස් කරත් ෂෝට් ප්‍රෙස් කරත් ලොන්ග් ප්‍රෙස් කරන් හිටියත් ලැප් එක ඕෆ් කරන්න බෑ. ෂෝට් ප්‍රෙස් කරුවොත් වෙන්නේ මේක ඕෆ් වෙලා ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. දැන් අපි මේක ප්‍රෙස් කරද්දි ඕෆ් වුණා. නමුත් නැවත මේක රීස්ටාර්ට් වෙලා LED එක බ්ලින්ක් වෙන තත්ත්වෙටම එනවා. මේක ඕෆ් කරන්න තියෙන්නේ එකම විදිහ බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. බැටරි කනෙක්ටර් එක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. ඔක තමයි මේ ගැටලුව තියෙන්නේ. i3 generation 10 laptop එක හොඳට වැඩ කර තිබිලා තමයි මේ විදිහට වෙලා තියෙන්නේ වැඩ කර ඉන්න අවස්ථාවකදී. ඒ බලමු මේක කොහොමද ඉස්සරහට වීඩියෝ එකේ වෙබ් එක කරේ කියලා. ලොන්ග් ප්‍රෙස් කරන් හිටියත් මේක ඕෆ් වෙන්නේ නෑ ලැප් එක. හරි ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ අපි මේකේ මේන් බෝඩ් එක එළියට අරන් තියෙන්නේ repair එකට චෙක් කරන වීඩියෝ එකක් තියෙන්නේ. කලින් දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. වෙනදා වගේම මේ වීඩියෝ එකෙත් අපි repair කරන හැටි සියලුම තොරතුරු ඇතුළත් කරලා නැහැ. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලාගෙන repair කරන්න එහෙම උගන්වන ආයතනයක් නොවන නිසා අපි මේ විදිහට වීඩියෝ ක්‍රියේට් කරන්නේ නැහැ. මෙතනදී වෙන්නේ අපිට වැඩක් ගේන්න ඉන්න කස්ටමර් කෙනෙක්ට දල අදහසක් ගැනීම සඳහා කොහොමද කස්ටමර්ගේ ඩිවයිස් එක ලැප්ටොප් එක හරි කන්සෝල් එක හරි ඒක කොහොමද වැඩේ කෙරෙන්නේ කියන දල අදහසක් ගැනීම සඳහා පමණයි අපි මේ වීඩියෝ නිර්මාණය කරලා අප්ලෝඩ් කරන්නේ. ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි මේ චෙක් කරන්නේ රෙසිස්ටර් එක. මේක ප්‍රාථමික පියවරක් විතරයි repair එකේදී. මෙතන ෂෝට් එකක් තියෙනවා ඔයාලට වීඩියෝ එකේ පේනවා. සම්පූර්ණ ෂෝට් තත් එක තියෙන්නේ. මේක කනෙක්ට් වෙන්නේ RAM කාඩ් එකට. ඒ නිසා අපි RAM කාඩ් එක ඉවත් කරලා බලන්න ඕනේ බෝඩ් එකේ තත්ත්වය කොහොමද කියලා. මේ වගේ වෙලාවකදී RAM කාඩ් එක ඩැමේජ් වෙලා බෝඩ් එකක් ඩැමේජ් වෙන්නත් පුළුවන්. මෙතන RAM කාඩ් එක ඉවත් කරත් බෝඩ් එකේ ඉෂුව එක ඒ විදිහටම තියෙනවා. RAM කාඩ් එක අපි වෙනම චෙක් කරලා බලන්න ඕනේ. RAM කාඩ් එක හොඳ වෙන්නත් පුළුවන්, ඩැමේජ් වෙන්නත් පුළුවන්. මේක repair කරලා අපි බෝඩ් එකේ ඉස්සරහට බලමු කොහොමද ඊට පස්සේ තියෙන්නේ කියලා වීඩියෝ එක. දැන් අපි මේක repair කරලා තියෙන්නේ. charger එක කනෙක්ට් කරා. බලන්න පේනවා දැන් මේකේ නිසියාකාරව පවර් එක අවුට් වෙනවා. ෂෝට් එක ඉවත් කරලා අපි repair කරලා තියෙන්නේ මේන් බෝඩ් එකේ. නමුත් charging LED එක flash වෙනවා. මොකද මේකේ RAM card connect කරලා මේක සම්පූර්ණ repair එක තාම complete කරලා නැහැ අපි. මෙතන check කරන්නේ repair එකෙන් පස්සේ CPU එකේ voltage එක කොහොමද තියෙන්නේ කියලා. කලින් අපි check කරන වීඩියෝ එක මිස් වෙලා තියෙනවා. CPU එකේ voltage එක සම්පූර්ණයෙන්ම 0 තිබුණේ. ඒ කියන්නේ CPU එක හීට් වෙලා වැඩ කරන තත්ත්වයට ආවේ නැහැ ලැප් එක. දැන් CPU එක හීට් වෙන තත්ත්වයට එනවා. ඒ කියන්නේ CPU එක පවර් එක වැඩ කරනවා. දැන් ඔයාලට අපි මේකේ පෙන්වන්න වීඩියෝ එකේ අපි මේක දැන් බෝඩ් එක repair එකෙන් පස්සේ සම්පූර්ණ repair එකෙන් පස්සේ ලැප් එකට සවි කරලා චෙක් කරන්න යන්නේ. charge එක plug කරා. මෙතනදී මේකේ ලැප්ටොප් එක ඔටෝමැටිකලි
ඔන් වෙනවා. මොකද මේකේ CMOS clear වෙලා තියෙන power button එක press කරන්න ඕනේ නැහැ. ලැප් එක ඔන් වෙනවා. ඔන් වෙනවා off වෙලා ඒ වගේ පොඩි time එකක් ගන්නවා මේකේ BIOS settings restore කරගන්න. CMOS clear වෙලා repair එකෙන් පස්සේ ඒක නිසායි මේ විදිහට වෙන්නේ. මේක එක සැරේ වෙන්නේ. ඊට පස්සේ නැවත මේක සාමාන්‍ය විදිහට power button එක press කරාම ඔන් වෙන තත්ත්වයට ලැප් එක එනවා. CPU එක heat වෙනවා. display එක නැති නිසා අපි නැවත power එක off කරලා on කරලා බලනවා. හරි. ඔයාලට පේනවා දැන් මේක display එක ආවා. මෙයාගේ මේ කස්ටමර්ගේ RAM card එක damage වෙලා තිබුණේ නැහැ. RAM card එක තිබිච්ච එකමයි අපි connect කරලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී විතරයි RAM card එකක් damage වෙන්නේ මේ වගේ error එකක් ආපුවාම. මෙතනදී RAM card එක ගැටලුවක් නැතුව වැඩ කරන තත්ත්වයේ තියෙනවා. මේ error එකක් වෙලා තියෙන්නේ මේකේ BIOS clear වෙලා තියෙන්නේ. BIOS settings ප්‍රශ්නයක් තියෙනවා. ඒක date time හදපුවාම මේක error එක clear වෙනවා. දැන් අපි මේකේ laptop එකේ සියලු දේවල් ටික repair එක complete කරලා power එක on කරලා බලන්න යන්නේ. දැන් සාමාන්‍ය විදිහට power button එක press කරපුවාම මේක on වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඔරිජිනල් විදිහට මේක වැඩ කරනවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. performance අඩුවීමක්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කස්ටමර්ගේ ඔරිජිනල් RAM එකම තමයි තියෙන්නේ. ඉෂාරා computer and electronic අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අපේ service ගැන වැඩි විස්තර දැනගන්න ඕන අයට Facebook page එකේ බලන්න පුළුවන්. අපේ contact number එක ඕන අය Facebook page එකෙන් ඔයාලට contact number එක ගන්න පුළුවන්. සොයා ගැනීමට අපහසු අය අපිට page එකට message එකක් දාන්න number එක විස්තර එවන්න පුළුවන් අපිට. ඔයාලගේ repairs තියෙනවා නම් අපිට call කරලා shop එකට අරන් එන්න මේ විදිහට කරගන්න පුළුවන්.